ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔයාලව කොරියන් කිචන් එකට. අද දවසේ හදන්න යන්නේ සෝ පුල්ගෝගි එක. අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික බලමු එහෙනම්. අම්මියන් එකතු කරගන්නවා. ඒ වගේම මේ විදිහට ඩුණු හතරට කපලා එකතු කරගන්නවා. පියාස් ඒ වගේම රීස් මේ වගේ හතු වර්ග දෙකක් ඩුණු කැරට් ස්වල්පයක් අවශ්‍ය නම් විතරක් අම්මියන් මේ විදිහේ නූඩ්ල්ස් එකක් එකතු කරගන්නවා. අවශ්‍ය කරන සෝස් වර්ග ටික බලමු. කලයට ඒ වගේම චීම් කන්ජම් කලතෙල් මිල් ඔයිස්ටර් සෝස් ඒ වගේම හරක් මස් තමයි එකතු කරගන්නේ මේකට මම මේ හරක් මස් ග්‍රෑම් 400ක් වතුර ලුණු ස්වල්පයක් ගම්බිරිස් සුදු ලුණු චප් කරගත් ඒ වගේම සීනි කළු පාට මස් ටික එකතු කරගන්නවා මේ වාෂ්පීයට ඉක්කන්ජන් මේ විදිහට හැඳි තුනක් එකතු කරගන්නවා ඊට පස්සේ තල තෙල් මේ විදිහට හඳක් එකතු කරගන්නවා මිරින් එකතු කරගන්නවා මිරින් හැඳි එකක් පොඩ්ඩක් එකතු කරගත්තා ඔයිස්ටර් සෝස් එකතු කරගන්න තව පොඩි වෙලාවකින් දැන් මේකට සුදු ලුණු සීනි මේ විදිහට එකතු කරගත්තා ඉතින් කලවම් කරනවා මේ විදිහට බෙන්ඩර් එකේ ගහ ගන්න ඕනේ. ඔයාලට පියාස් නැත්නම් පියාස් දීම එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පියාස් දීම එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට වතුර කප් දෙකක් දාලා හොඳින් මික්ස් එකේ ගහ ගන්න. කරගන්නවා මේකට. ඔයාලගාව සුදු පාට ලුණු තියෙනවා සුදු පාට ලුණු පාවිච්චි කරනවා හොඳයි මං ගාව මේ වෙලාව රතු පාට ලුණු තමයි තිබ්බේ ඒක තමයි ඒක මේ යක්සු හදාගන්න දැම්මා එදින හොඳින් කලවම් කරගන්නවා කලවම් කරගෙන දැන් මේක මම එකතු කරගන්නවා මේ විදිහට දැන් මස් ටික හොඳින් තැම්පෙන අරිනොට්ක වෙලාවක් විනාඩි දෙකක් විතර රත් වුණු පසු දැන් මේකට එකතු කරගන්නවා ලුණු එකතු කරගන්නවා ඒ වගේම මේ හතු එකතු කරගන්නවා කැමති නම් විතරක් ඔයාලට කැරට් එකතු කරගන්න පුළුවන් දැන් හොඳින් කලවම් කරගන්නවා මේ විදිහට ඉතින් පොඩි බබාලාට හොඳට ගැලපෙනවා අපේ ගෙදර අපේ පුතා හරිම ආසයි මේකට ඉතින් එළවලුත් ගොඩක් එකතු වෙනලා තියෙනවා ඒ හැම දෙයක්ම එකතු වෙලා තියෙන හින්දා ඒ ගුණ දායක වැඩි ඉතින් මේ වගේ එකකුයි බත් ටිකකුයි දුන්නත් ඇති දැන් හොඳින් තැම්බීගෙන එනකොට මේකට එකතු කරගන්න මේ තම්මියොන් ටික එකතු කරගත්තා හලෝ ඉතින් ග්‍රීස් ටික එකතු කරගත්තා ගම්බිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට දැන් මේකට ෆුල් සෝස් එකතු කරගන්නවා ඉතින් ස්වල්පයක් එකතු කරගත්තේ
අද ඔයාට හදන්නේ සෝපුල්කෝකි. පුතා අසයිනේ සෝපුල්කෝකි කන්න. ඉතින් පුතා කොහේ ගියත් කන්න කැමති මේක මේ සෝපුල්කෝකි. ඉතින් ඔයා කොහොමද කියන්නේ සෝපුල්කෝකි ගැන? මම එකට නම් කිංචි බොම්බා මේක නම් දෙකට. ඉතින් ඔන්න ඔය විදිහේ රසම රස සෝපුල්කෝකි එකක් තමයි හැදුවේ. ඉතින් මේකට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න මේ විදිහට එකතු කරගත්තා. ඉතින් එන්න බලන්න ලස්සන. දැන් බලමු අපේ පුතාට මේක දෙන්න. හදන්නේ මම. මේක කන්න ඕනේ නම් කලම් කරලා කන්නද මහාස. මේ කාලා බලන්න. උන්දගින්න ලස්නේ. Nah, kalau मैं पहली लाट नहीं लगता